ගැමුණුගේ ලෝකේද මගේ ලෝකේ? නැහැනේ. මේ බ්‍රහ්මට කරලා තියෙන හානිය සුළුපටු නෙවෙයි. ඉතින් මවිසිල්ලකට අරන් තියෙන්නේ කටු දොස්සරනේ. අර අපේ වචනෙන් කියනවා නම් ඇල් වතුරත් නිවල බොන උපාසක. භාගතුන් වහන්සේගේ උපාසකයා කියන්නේ ආර්ය භාවයට පත් වුණු කෙනෙක්. නුඹ කර්ම රැස් කරන්නේ මම කර්ම ප්‍රහීන කරන්නේ රැස් කරන්නේ. මම පිටුදුවේ හාමුදුරුවන් ගාව හිටපු භාණ්ඩාගාරික. බුද්ධ භාෂිතේ තාම විනාශ වෙලා නැහැ. සූත්‍ර පිටකේ ගත්තත් අපිට ප්‍රකරණ පටිච්චසමුප්පාද විභංග ප්‍රකරණ ඒවා සූත්‍රات සමග ගැලපෙන්නේ ගැටෙනවා. බුද්ධක නිකායේ 90ක් ගැටෙනවා. එහෙනම් මා පීඨා සිටිය යුතුයි සූත්‍රය තුල. ඒක භාගතුන් වහන්සේ කියනවා. ධර්මය කියන එක තමයි අද සමාජයේ පටලගෙන තියෙන්නේ ගැන. මට පාරමී කියන වචනයක් හම්බ වෙනවද සූත්‍ර 10යි. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා කියන. භාගතුන් වහන්සේගේ සූත්‍ර දේශනා තුල නම් පාරමියක් හම්බ වෙන්නේ නෑ. නැත. මේක ආගමික සංකල්පයකට ගෙන යෑම තමයි බුදුදහමේ අභාග්‍ය. ශික්ෂාපද බහුල වෙත්ම ආර්ය ශාසනය අතුරුදහන්. අද ඔක්කොම පන්සිල්, අටසිල්, දසසිල්, සාමණේර සිල්, අරසිල්, මේසිල් අලුත් කැලි දාගෙන භාගතුන් වහන්සේ මොකද සද්ධර්ම ප්‍රතිරූපකත් කියන දේශනාවේ කියනවා ශික්ෂාපද බහුල වෙත්ම මේ ආර්ය ශාසනයේ අතුරුදහන්. අද වෙලා තියෙන්නේ ඒක පොයි දවසට පාරට බහිනකොට නුඹලාට දේශනා කරන ස්වාමීන් වහන්සේලා සම්පූර්ණයෙන්ම භාගතුන් වහන්සේ දේශනා නොකළ දෙයක් කළ හැටියට විග්‍රහ කරන අය. ඒ කියන්නේ ආනන්තරීය පාප කර්මයට ගොදුරු වෙලා පැහැදිලිවම නිරාගාමී වෙන්න ගිය යන පිරිසක්. ඒකෙන් ගොල්ලන් නතර කරන්න බෑ. ඒක භාගතුන් වහන්සේ පැහැදිලිවම සූත්‍ර දේශනාවලම කියලා ඉවරයි. අට්ටාල උඩ නැගගෙන ප ဋ ාණ ප්‍රකරණ මේ ඔක්කොම නිකන් ඔක්කොම විහිළුනේ. බුදුදහම කිසිසේත්ම මල් පුදලා අර මොනවාද කංචුක ගැට ගහලා ඖෂධ පූජාව කරලා ඒ ඔක්කොම ව්‍යාපාර බවට පත් කරගෙන ඉවරයි. ඔය ඔක්කොම ව්‍යාපාර බිස්නස්මන්ලා මම ළඟින් ඇසුරු කරපු අය මල් පඳුරක් ගන්න පුළුවන් අනුරාධපුරේ සමම්පිච්ච මේන්ටේන් කරන අර අපි අර හරිත දැන් ඔය අපි ගන්න තේක ගන්න වගේ ඔයාලට ගත්තේ කි ගහ ඉන්වෙස්ට්මන්ට්. ඒ ඉන්වෙස්ට්මන්ට් වලට රිටර්න් නැහැ. රිටර්න් තමයි ඔයාලට හම්බ වෙන පින. ඒකනේ භාගතුන් වහන්සේ කියන්නේ ශික්ෂාපද බහුල වෙත්ම ආර්ය ශාසනයේ ඉවරයි කියලා. හරි අයිබෝන් අපේ පවාව පොඩ්කාස්ට් එකේ තවත් දවසක්. උපුල් ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ විශිෂ්ට ව්‍යාපාරිකයෙක්. මම හිතන්නේ ව්‍යාපාරික ලෝකේ බොහෝ දෙනෙක් දන්නවා ඇති. නොදන්නවා නම් ඔහු පිළිබඳව ඔහුගේ ව්‍යාපාරික ඥානය පිළිබඳව හෝ ව්‍යාපාරික අපසරිය පිළිබඳව නෙමෙයි අපි කතා බහ කරන්නේ. ලංකාවේ විශිෂ්ට ව්‍යාපාරිකයෙක් කියන සන්නාමයක් විදිහට ඒක අපි පාවිච්චි කරනවා නම් ඒක ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා. හැබැයි අද දවසේ ඒ උපුල් ප්‍රනාන්දු කියන මේ ව්‍යාපාරිකයව අපි අපේ පවාව පොඩ්කාස්ට් එක ඇතුලේ කතා බහ කරන්න ප්‍රමුඛ හේතුව උනේ ප්‍රායෝගිකව මේ සම්මුතිය එහෙම නැත්නම් මේ ප්‍රායෝගිකව අත්හැරීම කියන දේ ප්‍රගුණ කළ මිනිසෙක් විදියට. එතකොට ගිහියෝ දෙන්නෙක් එකතු වෙලා ධර්මයේ කතා කරනවා වගේ තැනකින් ඔබ මේක ගන්නවා නම් ඒක කමක් නැහැ. ඔබ අනුදැන විදියට ඔබට මේක ගන්න පුළුවන්. හැබැයි අපි මේ කතා කරන දේවල් සම්බන්ධයෙන් ඔබට කිසියම් ගැටලුකාරී තැනක් තියෙනවා නම් ඒවත් අපට කමෙන්ට් ත්‍රෙඩ් එකේ දාන්න පුළුවන්. ඒකටත් අපි අවස්ථාව විවර කරලා තියෙනවා. මේ අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. මේ අපි දෙන්නම ගිහියෝ ඔක සාමාන්‍ය විවාහයෙන් කියන නැති උපාසකයෝ කියලා කියන්නත් පුළුවන් ඔබතුමාට මට නෙමෙයි. අපි සාමාන්‍යයෙන් උපුල් ප්‍රනාන්දු මහත්මයා මේ මම ඔබෙන් අහන්න හිටියේ දැන් අපි ධර්මයේ ප්‍රගුණ කරනවා කියන්නේ අපි විමුක්ති මාර්ගයක යන්න ඕනෑය. ඔය ආදී අනේක විවිධ කාරණා විවිධ බෞද්ධ ඉගැන්වීම් වල තියෙනවානේ. එතකොට දැන් මේ නිවැරදි ඉගැන්වීම කොහෙද? නිවැරදි බෞද්ධයා කවුද වගේ ප්‍රශ්නයකනේ ගිහියෝ විදියට අපිත් ඉන්නේ ඈ. අපි හරිද වගේ තැනකට අපට එනවනේ. දැන් මම මේ සුදස්සන හාමුදුරුවොත් එක්ක වැඩසටහන් කරද්දී හැමෝම අහන්නේ මම සුදස්සන හාමුදුරුවන්ගේ අනුගාමිකයෙක්ද? සුදස්සනගේ දායක සභාවේද ඔයා ඉන්නේ? විවිධාකාරයෙන් ඒ වගේ චෝදනා එනවා. ඉතින් මම කියන්නේ මම මොඩරේටර් විතරයි මෙතන. මම මෙහෙවන්නා විතරයි. එතකොට මේ වගේ තාර්කිකව කතා බහ කරන්න
ලලිත විස්තරය කතා කරන්න ඕන තරම් අපිට හාමුදුරුවෝ හොයාගන්න පුළුවන්. හැබැයි මේ තාර්කික බුදුදහම කතා කරන්න, දර්ශනය ගැන කතා කරන්න ස්වාමීන් වහන්සේලා හරි අමාරු හොයාගන්න ඇති එහෙම ස්වාමීන් වහන්සේලා. මම කියන්නේ උන්වහන්සේම තමයි ඉන්නේ කියලා. හැබැයි ඉදිරිපත් වෙන ප්‍රමාණය හරි අඩුයිනේ. සමහර වෙලාවට අවස්ථාවන් ඉල්ලගෙන ඉදිරිපත් වෙන්න යන අයත් පොඩ්ඩක් මේ වටේ යන නිසා ඒක ටිකක් අමාරුයි. මොකද ඒක අපි ප්‍රේක්ෂකයාට අපිව බලන අපේ ප්‍රේක්ෂකයාට කරන අසාධාරණයක් නිසා. ඉතින් හැබැයි ගිහි පාර්ශවයෙන් ටිකක් විවිධ කෝණ වලින් කතා කරන පිරිසක් ඇති. සමහර අය ඇටෙන්ෂන් සීකර්ස්ලා විදිහට ඉන්නවා. ඒගොල්ලන්ට අවධානය ලබා ගැනීම පිණිස මේ වැඩසටහන් වල සම්බන්ධ වෙන්න අවස්ථාවන් ඉල්ල ගන්නවා. ඉතින් ඒක අපිට කරන්න දෙයක් නැහැ. මොකද ඒකට අපිට අවස්ථාවක් දෙන්න බෑ. හැබැයි දහම සම්බන්ධයෙන් අවබෝධ කරගත් දේ සම්බන්ධයෙන් යථාව මනාව පැහැදිලි කරන්න පුද්ගලයෙක් එක්ක අපිට මේ ඔබ වගේ කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි මේ අවස්ථාව මේ අද දවසේ අපි යොදාගත්තේ. අපි මේ වැඩි වැල්වටාරන්න නැතුව මම කැමතියි මේ දැන් ව්‍යාපාරික ලෝකේ මම හිතන්නේ ඔබතුමාට තවත් යන්න ඕනේ කියලා තැනක් නැතුව ඇති. ඔබතුමා ලංකාව නෙමෙයි, ලංකාවෙන් පිටත් ඔබතුමාගේ ව්‍යාපාරික මේ එහෙම ජාලයක් ක්‍රියාත්මක පුද්ගලයෙක් විදිහට මේ sannivedana ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රබලයෙක් විදිහට ඒක ඔබතුමා ඒක සලකුණු කරලා ඉවරයි. හැබැයි ඒක එතනින් ඇති වෙලා හරිද ආයි මේ ඇත්ත එහෙම නැත්නම් මොකද්ද ජීවිතේ දහම මොකක්ද කියලා හොයාගන්න පෙළඹුණේ කොතනින්ද සහ කොහොමද මේ දහම කියන එක හොයාගන්න පටන් ගත්තේ සහ ඒ පටන් ගත්තේ කොතනින්ද කියලා අපි පොඩ්ඩක් මුලින්ම විස්තර කරගමුද? හොඳයි. ගමන මුලින්ම අර මුතුමා කිව්ව මේ උපාසකයා කියන කරුණ පොඩ්ඩක් විග්‍රහ කළොත් අපි කුඩා කාලේ සිට උපත්තියෙන් බෞද්ධ ලේබල් එකක් අපිට හම්බ වෙනවානේ. ඔව්. අපි උපන්සාතිකේ තියෙනවනේ. මම හිතන්නේ ඔබතුමාගේ තියෙනවා සිංහල බෞද්ධ කියලා. එන්නේ මේ ආభాෂය ඒ සංස්කෘතිමය ආభాෂය තුල හැදුණු අපි මුලින්ම පවට බයවීමක් පිනට යොමු වීමක් සිදු වෙනවානේ. ඔව්. ඒක ඇත්තරම ඒක සංස්කෘතිකමය දායාදයකින් ලැබිච්ච එකක් අපිට. ඒක තුල තමයි අපි ඔය කියන යම් උපාසක කොට්ටාසයක් නිර්මාණය වෙන්නේ. උපාසක උපාසිකාව. ඒගොල්ලෝ ඔය කියන පන්සිල්, අටසිල්, දසසිල් ආදී රැකගෙන අර අපේ වචනෙන් කියන නම් ඇල් වතුරත් නිවල බොන උපාසක. අපි භාග්‍යවතුන් වහන්සේගේ උපාසකයා කියන එක ඊට වැඩිය විශාල වපසරියක්. broad definition එකක්. ඔව්. භාග්‍යවතුන් වහන්සේගේ උපාසකයා කියන්නේ ආර්ය භාවයට පත් වුණු කෙනෙක්. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ එතනදී විග්‍රහ කරනවා අටපුරුෂ පුද්ගලයා ඒස භගවතෝ ශාවක සංඝෝ කියලා වචනයක් කියනවා. ඔව්. පුරුෂයෝ 8 දෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ ශාවක සංඝයා හොබවයි. ඒ සංඝයා හොබවන අතරට ගිහි ඕදාත කාමභෝගී උපාසකයෝ ඇතුල් වෙනවා. උපාසක උපාසිකා. ඒගොල්ලෝ ගැමුණු මම වගේ උදාහරණයකට අනේ පිටිසිටුතුමා විසාකාව ඒ උපාසක ගොඩේ. ඒ අර පන්සිල් රකින්න දසසිල් රකින්න ගොඩේ ඉන්න අය නෙමෙයි. මම පසුව පාදලා දෙන්නම්. ඕන් කතරම් ප්‍රබල ශික්ෂණයකට ධර්ම විනයකට යොමු කරනවද ඔවුන්ගේ අවබෝධය. දැන් නුඹ ගැඹුරු අවබෝධයකට නෙමෙයි අපාය යන්න බය නිසා ගැමුණු පින් කරනවා. කොහෙන්නද ගැමුණු පින් කරන්නේ? දිව්‍ය ලෝකයන්. දිව්‍ය ලෝකයන්. හැබැයි භාගතුන් වහන්සේගේ උපාසකයා දිව්‍ය ලෝකයන් පින් කරන ඒ බුදුන් වහන්සේගේ පුණ්‍ය පාප පහිනස්ස කියන තැන තමයි යයි. අතරමැදින් පොඩ්ඩක් පයින්නම්ම. ඔය පින්ද කුසල්ද? මෙතන දැන් අපි රැස් කරලා තියෙන පින්නේ. අපි රැස් කරලා තියෙන පවුනේ. දැන් මේ මොහොත වෙනකොට නුඹගේ ජීවිතේ පුණ්‍ය කර්ම සහ පාප කර්ම එකතු කරපු අය. ඒවා කර්ම පතේට එකතු කරගත්තු අය. එහෙනම් දැන් නුඹ ප්‍රහාණය කරන්න කුසලස උපසම්පදා වෙන්න ඕන පුණ්‍ය පාප පහිනස්ස කියන තැනට නුඹගේ මනස යොමු කරන්න. ඒක යොමු කරන්න පුළුවන් අර අටපුරුෂ පුද්ගලයාට. ඒක නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසකාවෝ මේ සිව්වනක් සතර වැදෑරුම් පිරිස
මාගේ සංඝයා හොබවයි කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. ඒකට ඒම තමයි නුඹ සහ මම උත්සාහ කරන්නේ. කළ යුත්තේ. එතකොට එතන වෙන බඳකින් භාග්‍යතුන් වහන්සේ දේශනාවක් තියෙනවා. මේවා ටිකක් ගැඹුරුයි. කුකුරවති සූත්‍රය කියලා සූත්‍රයක. දැන් නුඹලා චේතනාමය කර්මයක් සිදු නොකොට නුඹට ජීවත් වෙන්න බෑනේ. බෑ. නුඹ හැම මොහොතකදීම චේතනාවක් මත ක්‍රියාවක් කරනවා. කර්මය කියන්නේ ක්‍රියාව. සිත, කය, වචන. මේ තුන්දර ක්‍රියාත්මක නොකර පසේ බුදු මහරහතුන් වහන්සේලාටත් මේ කය බින්දනතුරු ජීවත් වෙන්න බෑනේ. බෑනේ. ඒ නිසා භාගතුන් වහන්සේ තා පැහැදිලිව කියන උපන් සත්වයෙකුට මේ ආහාර හතරක් අවශ්‍යයි. ඒ උපන් සත්වයාගේ පැවැත්මට. කබලින්කාර ඕලාරික සහ කබලින්කාර සුකුම ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥානාර. මේ විඥානාහාර ස්වභාව ධර්මයේ විසින්ම නුඹ පරිභෝජනය කළ යුතුයි. මේ කය පවතින තාක්. එතකොට මෙන්න මේ කය පරිහරණයේදී අර කුකුරෝති සූත්‍රයේ විග්‍රහ කරනවා මිනිස්සු නොදුනත්ව කළු ගොඩට දාගන්නවා අර සිත කය වචන තුන්දර කරන ක්‍රියා කළු ගොඩට වැටෙනවා. තව ගොඩකට සුදු. තව කළු සුදු මිශ්‍ර. භාග්‍යතුන් වහන්සේ තව කර්මයක් විග්‍රහ කරනවා. කළුත් නොවන, සුදුත් නොවන, කළු සුදු මිශ්‍ර නොවන සියලු කර්මයෝ ක්ෂය කිරීම පිණිස කර්මයක් පහදලා දෙනවා. මේක ටිකක් ගැඹුරු කතාවක්. ඉතින් අර මම කිව්වේ උපාසක කතාවට ඒක නිසා නොබ උපාසකයෙක් සම්මුතියේ පවට බය වී පින් කරන්නා වූ මම ධර්ම අවබෝධ කළා නම් මම එතනින් ඔබට ගිය ආර්ය මාර්ගයට පිවිසි සීල කර්මයෝ ෂේ කිරීමත් පිණිස සෑම මොහොතකදීම සිත කය වචනය කියන තුන්දොර මෙහෙවන උපාසකෙක් නුඹයි මායි අතර මම ධර්ම අවබෝධ කරලා නම් තියෙන ගැප් එක මම ආර්ය මාර්ගයට පිවිසි ගිහි ඕදාත කාමභෝගී උපාසකෙක් නුඹ ආර්ය මාර්ගයට නොපිවිසි ගිහි ඕදාත කාමභෝගී උපාසකෙක් නුඹ කර්ම රැස් කරන්නේ මම කර්ම ප්‍රහීන කරන්නේ රැස් කරන්නේ. එතකොට දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මං හිතන්නේ ගැමණු මගෙන් අහපු කොහොමද නුඹ මේ දහම් මඟට ප්‍රවිෂ්ඨ වීමට හිතුනේ? මම ව්‍යාපාරිකයෙක්. මම පටන් ගත්තේ පොළොව යට ඉඳලා කිව්වොත් ගොඩක් හොඳයි. පොළොව උඩ නෙමෙයි මයිනස් ලෙවල් එකේ. මයිනස් කියන්නේ මයිනස් තමයි. එතනින් පටන් ගත්තු මම ගමක හැදුණු කෙනෙක්. තාත්තා මගේ මේ රියදුරු මහත්තයෙක්. පවුලේ 8 දෙනෙක්. ඔව්. ඒ කියන්නේ එතකොට ඒකෙන් තේරෙනවානේ මා යම් දරිද්‍රතාවයක් මත ජීවිතේ ආරම්භ කරපු කෙනෙක් ගමක වෙලේ සෙල්ලම් කරලා වෙලේ එද්ද ගහලා එයිම හැදුණු මම O level පාස් වෙලා මට විශ්වවිද්‍යාල ප්‍රවේශයට මට ලකුණු ඇති. නමුත් රටේ තිබුණු එදා තිබුණු තත්ත්වය උඩ දෙමව්පියෝ විශ්වවිද්‍යාලය ඇරි. එතනින් මම කොහොම වුණත් ඒ කතාව කියනකොට මගේ මේ කතාව වෙනවා මම යම් රැකියා තැන් දෙකක කරලා මට තව කෙනෙක්ගේ යටතේ ඉන්නවට වැඩිය බුලත් පිටි කඩයක් කොයි දාගත්තොත් මගේ කියලා හොඳයි කියන හැඟීම මත එළියට බහිනවා. එක්සිකියුටිව් තනතුරක ඉන්න මම ඩ්‍රයිවර් කෙනෙක් වාහනයක් දීලා සියල්ල අතහැරලා එතන පටන් අරගෙන මම ඔබ වගේ සමාජයේ අද ඉහළම තැනකට යනවා. ඒ කියන්නේ අද කිව්වට බය නැහැ. දැනට ඔය සොෆ්ට් ලොජික් ඒ ඔක්කොම ඒ වගේ අපි ඔක්කොම එකම ව්‍යාපාර හවුල්කරුවෝ හැටියට යම් ව්‍යාපාර ගොඩනගලා එහෙමට. නමුත් යම් දවසක මට හිතෙනවා තරුණ වියේදී මොකද්ද මේකේ කෙලවර බුදුහාමුදුරුවෝ කියනවා මේ ඒතර මම යම් කිසි මොකක් හෝ අවදිවීමක් වෙන්න ඕන. ජරා මරණ දුකෙන් නිදහස් වීමට නම් ජාති නිරෝධාය ජරා මරණ නිරෝධාය. එහෙනම් මේ පින තවත් ජාතියකට මිස මා දැන් කරන පින් චෛත්‍ය හදනවා මම
රුවන්වැලිසෑය මගේ පානදුරේ මම විශාල අඩි 100 ගාණක් විශාල චෛත්‍යයක් අවුරුදු 100 ගාණක් හදාගන්න බැරි එකට මූලිකත්ව දීලා මුදල් ආයි මහන්සි කරලා ඒවා මට තේරෙන ඒවා නෙමෙයි පිං ඒවා නෙමෙයි බුදුදහම කියන්නේ. බුදුදහම කියන්නේ. මේක දැක්මක්. හරි ෂෝක් කතාවක් ඒක. මේක දර්ශනයක්. දර්ශනයක්. මේක පින තුල මම හිර වෙලා හරියන්නේ නැහැ. මම ඊට පස්සේ මේ ගවේෂණය පටන් ගන්නවා. දැන් මම නංගම් කිව්වට කමක් නැහැ. මම පිටුදුවේ හාමුදුරුවන් ගාව හිටපු භාණ්ඩාගාරික. 2007. මම නංගම් කිව්වොත් වහරක ගාව තව කාලයක්. රතුපස් කැටි. මගේ ගෙදර නතර කරගත්තු නැති ස්වාමින් වහන්සේ නම නැති තරම. ඒ තරමට සමන්තබද්‍ර හාමුදුරුවන්ගේ භාණ්ඩාගාරික. ඔව්. හා. එතකොට සෝමයිදිරිසිංහ අපි කට්ටිය තමයි ඔය මූලික අරගෙන ඔය තැන් අරන් දීලා එහෙම කරේ. මොකද එතනත් මට තේරුණා මම හොයන කරුණ මෙතනින් ඉස්මතු වෙන්නේ නෑ. අනුරාධපුරේ දුවනවා. අර කඳු මේ කඳු භාවනා පන්ති යනවා. ඒ කිසිම තැනක මං හොයන ඒව මට හම්බ වෙන්නේ මං හොයන කරන මේ කරුණ. මොකද්ද මගේ කරුණ? මා කෙසේද යම් විදියකට මිය දෙන්නේ නැවත නූපදින මා මිය නැවත සත්වයක් නැවතක් උපතක් જાතියක් ඇති තැනනේ මේ නුඹ මා දැන් මේ මුණ දෙන ජරා මරණ දුකට දැන් මේපත් වෙන්නේ. ඔබ කොහේ හෝ තැනක භාගතුන් වහන්සේ විග්‍රහ කරන හැටියට ජලාබුජ හෝ අණ්ඩජ හෝ සංසේදිත හෝ ඕපපාතික හෝ කියන මේ සත්ව කොටස් හතරක් ලෝකේ බිහි වෙන බවක් කියනවනේ. අපිට නොපෙනෙන සත්‍යොත් අපි එංගලම් ඉන්න තැන හොයන්න ගිහිල්ලා තමයි මම හිතන්නේ ඔය අපේ මේ අපේ හාමුදුරන්ට එක එක දෝෂාරෝපණ එන්නේ කාගේද ඔය කෙක්‍රාව හාමුදුරන්ට. ඒවා ෆැන්ටසි බවට උන්වහන්සේ පෙන්නනකොට දැන් අපිට භාගතුන් වහන්සේගේ දේශනාව මේ පුද්ගල කට්ටියක් ඉන්න ඕපපාතික කියලා. ඒගොල්ලෝ ඉන්නේ අර විදිය පොළොව යටද කළු තැනද ඒවා අපිට අදාළ නෑ අවංකවම කියලා. හැබැයි අපි දැනගන්න ඕන එක දෙයයි. ජාතිය ඇති තැන ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න බෑ. අන්න මේ ගවේෂණය තමයි මට කිසිම තැනකින් මේකට උත්තර හම්බුනේ නෑ. සූත්‍ර දේශනා කරනවා මට හම්බුන්නේ නෑ. ඒක නිසා මට තේරුණා බුද්ධ භාෂිතේ තාම විනාශ වෙලා නැහැ. බුද්ධ වචනයෙන් පිටින් තාම තියෙනවා. ඒක තියෙන්නේ විශේෂයෙන්ම සූත්‍ර පිටකේ. ඒක භාණ්ඩාගාරිකට උන්වහන්සේ ශ්‍රී මුක දේශනාවෙන්ම කියපුවා. ඒවට පව් කාලීනව කැලී එකතු කරලා තියෙන බව හොඳට පැහැදිලි වෙනවා. මොකද මුල මැද අග වූ ස්වකහාත ධර්මයෙන් මෙතන කියන දේ මෙතන වෙනස් වෙන්න විදියක් නැහැ. දැන් 10ක එකම දෙයක් කියලා තව 11 වෙනි තැනේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් එහෙනම් අපිට තේරෙනවා මෙතනට යම් කාලයක අනවශ්‍ය කොටසක් රිංගා තිබේ. උදාහරණයකට සූත්‍ර පිටකේ ගත්තත් අපිට ප්‍රකරණ පටිච්චසමුප්පාද විභංග ප්‍රකරණ ඒවා සූත්‍රات සමග ගැටෙනවා. බුද්ධක නිකායේ 90ක් ගැටෙනවා. එහෙනම් මා පිහිටා සිටිය යුතුයි සූත්‍රය තුල. ඒක භාගතුන් වහන්සේ කියනවා. ධර්මයට සසඳ විනයට බලා පිළිගන්න પરම්පරාවෙන් ආවත් පොතක පතක තිබුණත් ඒක පිළිගන්න එපා කියලා. ඒතකොට ධර්මය කියන එක තමයි අද සමාජයේ පටලගෙන තියෙන්නේ ගැම. මොකද්ද මේ භාගතුන් වහන්සේ ලොවට හෙළිදරව් කළ ධර්මය කියන එක. එතකොට උන්වහන්සේගේ ශ්‍රී මුකේම දේශනාවක් තියෙනවා. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝධම්මං පස්සති. යමෙක් පටිච්ච සමුප්පාදේ දකීද ඔහු ධර්මයේ දකී. යෝ ධම්මං පස්සති. එසේ ධර්මයේ ඒ ආකාරයට ධර්මයේ දකින්නා සෝමං පස්සති. අන්න ඔහු බුදුන් දැකගේ. එතකොට මේ බුදුන් දැක්කා කියන්නේ යම් අවබෝධයකට පැමිණියා මිස රූපයෙන් බුදුන් දැක්කා නොවේ. ඒක හරි පැහැදිලිනේ. අර වක්කලි සූත්‍රයේ වක්කලියට කියනවානේ මෝඩ වක්කලිය මගේ රූපේ වන්දනා කරලා නුඹට කවදාකවත් මාව බකින් හම්බෙන්නේ. නුඹ ධර්මයේ දැකපන්.
එතකොට අර තවත් භික්ෂුවක් අවසාන මොහොතේ භාගතුන් වහන්සේ පිරිනිවන් මංචකේ ඉන්නකොට උන්වහන්සේ ඒ ධර්මයේ වඩන්න උත්සාහ කරනවනේ. බුදුන් වහන්සේ කියනවා එයා තමයි හරි. මන් ළඟට ඇවිල්ලා වඳින්න කෙනා නෙමෙයි. එයා නියම ශාස්ත්‍රීය ගෞරවය තියන්න උත්සාහ කරන කෙනෙක්. ඒ වගේ මා යම් කරුණක් දුටුවා නම් ඒ දුටුවේ භාගතුන් වහන්සේ දේශනා කරපු සූත්‍රයට අනුකූලව කියලා තමයි මට කියන්නේ. දැන් සමාජගත වෙලා තියෙනවනේ මේ දහම මනාව ප්‍රගුණ කරන්න විවිධාකාරයෙන් හැකියාව තියෙනවයි කියලා. දැන් අපිට දැන් අපේ මං හිතන්නේ මේ වැඩසටහන් වල කමෙන්ට් එකක් බලුවත් කියනවා මීවන පලානේ හාමුදුරු ළඟට යන උන්වහන්සේ ළඟ තමයි දහම තියෙන්නේ කියලා. අපේ සිරි සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ ළඟට ගියා නම් උන්වහන්සේ ළඟින් දහම උගන්වන්න දහම ඉගෙන ගන්න පුළුවන් කියලා. කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේ ළඟට යන්න උන්වහන්සේ ළඟින් නිවැරදි දහම ඉගෙන ගන්න පුළුවන් කියලා. එතකොට තව ස්වාමීන් වහන්සේලා වගේ හිටිය උන්වහන්සේලා දැන් උපවැදි වෙලා නිසා දැන් මම උන්වහන්සේලා නම මෙතන කියන්නේ නැහැ. හැබැයි උන්වහන්සේලාවත් හුවා දක්වලා තිබ්බා මේගොල්ලෝ ළඟ තමයි නිවැරදි දහම තියෙන්නේ කියලා. උපවැදි වීම කාරණා උන්වහන්සේලාගේ පෞද්ගලික කාරණාවක් නිසා ඒක අපි මෙතන කතා කරන්න අවශ්‍ය නැහැ කියලා. දැන් ඔහොම කාණ්ඩ වශයෙන් කොටස් වශයෙන් අපි එක එක ස්වාමින් වහන්සේලාගේ අනුගාමිකයෝ වෙලා දායක සභාවන් වෙලා ඒව ඇතුලේ අපි ධර්මය හොයන්න උත්සාහ කරන හැඩක් අපිට මේ සමාජය ඇතුලේ ඕන තරම් දකින්න පුළුවන්කම තියෙනවා. ඕකෙම අනිත් පැත්තට එන ඔපොසිට් එකේ එන කතාව තමයි ඒ කියන්නේ අපි නිරන්තරයෙන් කැකිරාවේ ස්වාමින් වහන්සේ සමග සුදස්සන ස්වාමින් වහන්සේ සමග වැඩසටහන් කරද්දී අපි සුදස්සන ස්වාමින් වහන්සේගේ අනුගාමිකයෝ බවටත් පත් කරලා තියෙනවා. එහෙම අපිට කාගේවත් අනුගාමිකයෝ වීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේක තර්කානුකූලව දැකලා මේක මෙහෙම නෙමෙයි මේක මෙහෙමත් වෙන්න පුළුවන් කියන දැනුම් කලාපයක් අපිට පුළුල් කරලා මේ දැනුම අපිට පොඩ්ඩක් අපේ දැනුම් කලාපේ විවර කරගන්න පුළුවන් අවස්ථාවකට තමයි අපි මග හසර හදාගන්න උත්සාහ කරන්නේ තරුණයෝ විදිහට. එතකොට ඔබතුමා පිළිගත් අනුදත් ක්‍රමය මොකක්ද මේ නිවැරදි දහම කියලා හොයාගෙන යෑමේදී? පැහැදිලිවම අපේ බුදුන් වහන්සේගේ මේ මෙතන පෙන්වන සූත්‍රයේ පිළිගත් පිරිසක්නේ. සූත්‍රය තුල පැහැදිලිව කියනවානේ මා විසින් මෙසේ උන්වහන්සේගෙන් අසන ලදී කියලා නෙමේ හැම සූත්‍රයකටම මෙහෙම කෑල්ලක් එකතු කරේ. ඇත්තටම අද මේ විකෘතියෙන් මුදවා ගන්න එකම අපිට අවියත් භාවිතා කරලා තියෙන්න පුළුවන් වැරදි විදියට පෞකාලිනව. නමුත් භාගතුන් වහන්සේ කියනවානේ කවුරුත් කෙසේ කීවත් පොතක පත තිබුණත් පරම්පරාවෙන් ආවා කියලාවත් පිළිගන්නත් එපා. එක සැරේ බැහැර කරන්නත් එපා. ධර්මයට ගලපා විනයට සසඳා බලන්න කියලා වචනයක්. ඒතර දැන් ධර්මයට ගලපා විනයට සසඳා බලන්න කියලා කිය. ඒතර දැන් අපිට පැහැදිලි ක්ලීන් වැඩපිළිවෙලක් දීලා ඉවරයිනේ. ඒතර දැන් ඔබ අහන ප්‍රශ්නෙට දැන් උත්තරේ එතන බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා නෙමෙයි. ඔව්. එහෙනම් මොකක්ද ධර්මය? මොකක්ද මේ විනය කියලානේ දැන් අපි හොයන්න ඕන. දැන් ඒක හොයනකොට අපිට හම්බ වෙනවා ඔය ඉස්සෙල්ලා කියපු වචන. යමෙක් පටිච්ච සමුප්පාදයේ දකීද ඔහු ධර්මයේ දකී. යමෙක් රාග ද්වේෂ යම් කිසි ඒ ධර්මයේ තුල ඔහුගේ රාගයේ ද්වේෂයට යම් බලපෑමක් ඒක මැඩ පැවැත්වෙන්න බලපෑමක් කරනවා ඒක පිළිගන්න කියලා. එහෙනම් කවුරු දේශනා කළත් ඒක දේශනාවක් බුද්ධ දේශනාවක් වෙන්නේ ඒ පටිච්ච සමුප්පාදයට ගැලපිය යුතුයි විනයට සසඳිය යුතුයි. එහෙනම් අපිට දේශකයා අදාළ වෙන්නේ නැහැනේ. අර දේශකයන් ඔක්කොම ටික අතෑරලා දාලා මට මෙතනට එන්න උනේ මේ කියන්නා වූ ලංකාවේ ප්‍රසිද්ධයි කියාගෙන ඉන්න කම්මට්ටා. ඒක මට දැනගන්න තමයි කියන්නේ මෙහෙම මේ වටවන්දනාවක් ගහලා ඉවර වෙලා මේ ට්‍රිගර් පොයින්ට් එක කොතනද හරියටම නෑ මේක නෙමේ මේක තුමුම පසක් කරගත යුතුයි කියලා. 90ක් ඒ පිරිසගේ දේශනාවෙන් අවසාන කියනවා මට කරුණා කළා. ඔය කරුණු කාරණාව පටිච්ච සමුප්පාදයට ගලපලා මට පෙන්වන්න ඒ කිසිදු කෙනෙකුට ඒ කරුණ කරගන්න බෑ. එහෙනම් මේක මෙයා දහම දැනගෙන කතා කරන කෙනෙක් නෙමෙයි මෙයා තව පැහැදිලි තවත් සම්මුති චීවරධාරියෙක් පමණයි. එහෙනම් මම හොයන තැන මගේ භාගතුන් වහන්සේ මට කියපු මඟ පෙන්වීම යටතේ මෙයා සංඝයා නොවේ. ආර්ය සංඝයා නොවේ. සම්මුති සංඝයා. එයා ළඟ මම හොයන ධර්ම නැහැ. අන්න ගවේෂණේ ආරම්භය.
හැබැයි මේක පැහැදිලිවම මේ සූත්‍ර පිටකේ මේක ලියලා තියෙනවා. එතකොට දැන් මෙන්න මේක තමයි මගේ මම මේක ගවේෂණයට ස්වයං ගවේෂණයක් කරනවා කියන්නේ මේ ස්වයම්භූ ඥාණයෙන් නෙමෙයි. ලියලා කියලා බ්‍යන්දේසි දාලා තියෙන්නේ. අපේ වාසනාවට මේක සිංහල පරිවර්තනයකුත් තියෙනවානේ. ඔව්. දැන් මං පාලි ජීවිතේදී පාලි පොත අකුරක් කියවලා නැහැ. පාලි පන්තියට ගිහිල්ලත් නැහැ. හැබැයි සූත්‍ර දෙකක් තුනක් දිගේ අරගත්තම මේවා එකිනෙකට තාම අනාකොට කල්ප ගන්න පුළුවන්. දැන් මිනිස්සු හිතනවා ඊළඟ මම හිතනවා මේ ධහම දකින්න ආර්ය භාවයටපත් වෙන්න කෙනෙකුට මම හිතන්නේ ඒ අවශ්‍ය කරන කරුණ කාරණාවට අදාළ පණිවිඩය නුඹට ලැබුණොත් නුඹට ඒ හම්බ වෙන්නේ පෙර නොඇසූ විරු දහම් පණිවිඩය. අවබෝධගාමියෙක් වෙන්න බුදුන් දෙසූ 84000ක් ධර්මස්කන්ධයම ඉගෙනගත යුතුද? ප්‍රගුණ කළ යුතුද? ගිහියෙක් විදිහට මම මේ අහන්නේ ඔබේ. ඒක හරි සරලයි. භාගතුන් වහන්සේ ළඟට එදා දවස ආපු තනි පුද්ගලයෝ. දැන් උදාහරණයට යසකුල පුතු සහ ඔහුගේ යාළුවෝ 50 දෙනා. පටාචාරා අඟුලිමාල ඒ වගේ අපිට හම්බ වෙනවා කොණ්ඩඤ්ඤ තවුසාගේ ඉඳලා ගත්තොත් ඒ එන පිරිස නැගිටින්නේ සෝවාන් මගපලලාභී වෙලා. එතකොට මේ කියන සූත්‍ර විනය අභිධර්ම කියන 84000 ඕනවලාද ඒගොල්ලන්ට? අටුවාව විසින් මේකට කතාවක් යදුවා. ඒගොල්ලෝ පෙර පාරමීදම් පිරුවයි කියලා. මට පාරමී කියන වචනයක් හම්බ වෙනවද සූත්‍ර 10යි? ඒවම් මේ සුතං ඒකං සමයං භගවා කියලා. ඔබතුමා කියන්නේ පාරමී සංකල්ප නැහැයි කියලාද? භාගතුන් වහන්සේගේ සූත්‍ර දේශනා තුල නම් පාරමියක් හම්බ වෙන්නේ නෑ. නැත. වෙන පාරමීලා හම්බ වෙනවා අපේ පන්සලට ආරම්භ නුඹ මම සියලු සුදුසුකම් ලැබලා ඉවරයි සසර නිමා කිරීමේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට. අක්කන කියලා සූත්‍රයක් තියෙනවා. දුෂ්ට වූ අක්ෂණ අක්කනද ලක්කනද? අක්කන. යකන සූත්‍රයේ භාගතුන් වහන්සේ පහදලා දෙනවා ගැමුණු නුඹ මේ මොහොතේ නිවන් දැකීමට සුදුසෙක්. උඹ දන්නේ තුනට ඒ ගෝල්ඩන් ඔපචුනිටි එක නුඹට දැන් මේ මොහොතේ ලැබිලා. කොහොමද ලැබෙන්නේ? නුඹ මේ වෙලාවේ මේ ප්‍රත්‍යන්ත දේශයක ඉපදෙනවා බුදුදහම තාම බුදුන් ජීවමානයි. බුදුන් කියන්නේ පුද්ගලෙක් නෙමෙයිනේ. මේක ආගමික වෙන චුට්ටක් පස්සේ කතා කරමු. මේක ආගමික සංකල්පයකට ගෙන යෑම තමයි බුදුදහමේ අභාග්‍ය. ඔබතුමා කියන දර්ශනයක් විදිහට තිබ්බනම් මේක සුරක්ෂිතයි කියලාද? පැහැදිලිවම. ඒකට හේතුව භාගතුන් වහන්සේගේ දේශනාවෙම කියනවනේ. භාගතුන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ ශික්ෂාපද බහුල වෙත්ම මොන ශික්ෂාපද කියන්නේ? පන්සිල්, අටසිල්, දසසිල් ඔය ශික්ෂාපද බහුල වෙත්ම එයි මේ ආර්ය ශාසනය අතුරුදහන් වෙන්නේ. ශික්ෂාපද බහුල වෙත්ම ආර්ය ශාසනය අතුරුදහන්. නුඹ විශ්වාස කරනවද? ශික්ෂාවක් ඇතුලේ මිනිස්සුන්ව හික්මවන්න බැරිද? අවබෝධය ඇතුලේද මිනිස්සුන්ව තියාගන්න? සම්මුති හික්මීමක් නේ. සම්මුති හික්මීමක්. ආර්ය හික්මීමක් විතර නෑනේ. පුද්ගල හික්මීමක් නේ. භාගතුන් වහන්සේගේ දේශනාවේ හරයම ස්වකීයත්වය නැතුව ස්වකීයත්වයෙන් බැහැරව ලෝකේ පරිහරණය කිරීම. නුඹ ස්වකීයත්වයේ තුල සක්කාය දෘෂ්ටිය තුල ඉඳගෙන සිල් රැකලා හරියන්නවද? ඔව් නෑනේ. හිසගිනි ගත්තේ මේ හිසගින්න නිවන්නාසේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඊට වැඩිය උපමාවක් නෑනේ. දැන් මේ වෙලාවේ ඔබගේ හිසගිනි ගත්තොත් නුඹ මේ සාකච්ඡාවට ප්‍රයොරිටි එක දෙනවද? මොකද කරන්නේ? නුඹ ගින්නනේ නිවන්නේ. ඔව්. නුඹගේ ඇඟේ ඇඳුනුත් මතක නැහැ, ඉන්න තැන මතකත් නැහැ, ගින්න නිවනවා. ඔව්. එච්චරටම ප්‍රයොරිටි එකක් දෙන්න කියලා තියෙන සක්කාය දිට්ඨිය බිඳ ගන්න. අද කවුද සක්කාය දිට්ඨිය බිඳ ගන්න මේ විදිහේ ප්‍රයොරිටි එකක් දෙන්නේ? අද ඔක්කොම පන්සිල්, අටසිල්, දසසිල්, සාමණේර සිල්, අරසිල්, මේ සිල් අලුත් කැලි දාගෙන භාගතුන් වහන්සේ මොකද සද්ධර්ම ප්‍රතිරූපගත කියන දේශනාවේ කියනවා ශික්ෂාපද බහුල වෙත්ම මේ ආර්ය ශාසනයේ අතුරුදහන්. අද වෙලා තියෙන එක පොයි දවසට පාරට බයින්නකො නුඹලාට. සදහැවත් සිල්වත් සාමකාමී පිරිස් පාන්දර 5 ඉඳලා එක්කෙනෙකුට පුළුවන් වෙයිද
මේ ආර්ය මාර්ගයට පිවිසෙන්නේ නැහැ. ඒ ඔක්කොම අර ආගමික සංකල්පයට කොටු කරලා අවසන්. එතකොට මේ ඔබතුමාට මුණ ගැහිලා නැද්ද ඔය ප ဋ ාණ දේශනා එලි වෙනකල් තියෙන ඒව ඇතුලේ මම දන්නේ මේ පුදුමාකාර ජන ගංගාවන් ඒවට ගැවසෙන්නේ එතෙන්නේ බැඳෙන්නේ ඈ පවුනේ පව්. ඒ කියන්නේ භාගතුන් කවුද පව්? ඒ දේශනා කරන ස්වාමීන් වහන්සේලාද පව්? අහගෙන ඉන්න ශ්‍රාවකයෝද පව්? දේශනා කරන ස්වාමීන් වහන්සේලා සම්පූර්ණයෙන්ම භාගතුන් වහන්සේ දේශනා නොකළ භාගතුන් වහන්සේ දේශනා නොකළ දෙයක් කළ හැටියට විග්‍රහ කරන අය. ඒ කියන්නේ ආනන්තරීය පාප කර්මයට ගොදුරු වෙලා පැහැදිලිවම නිරාගාමී වෙන්න ගිය යන පිරිසක්. ඒකෙන් ගොල්ලන් නතර කරන්න බෑ. ඒක භාගතුන් වහන්සේ පැහැදිලිවම සූත්‍ර දේශනාවලම කියලා ඉවරයි. ඇයි මම එහෙම බය නැතුව කියන්නේ? භාගතුන් වහන්සේ දේශනා කරන්නේ නුඹගේ උදේය වැය හටගෙන නිරුද්ධ වන සංස්කාර ධර්මයන්ගේ යථාර්ථය පහදා දීමේ දේශනාවක් පමණයි. ඒ දේශනාවලට කිසිම තැනක සූත්‍රයක ප ဋ ාණ ප්‍රකරණ අට්ටාල උඩ නැගගෙන ප ဋ ාණ ප්‍රකරණ මේ ඔක්කොම නිකන් ඔක්කොම විහිළුනේ. එතකොට පැය 24 निराහාරව කරන එහෙම දේශනා කරනවද? දැන් මේ දේශනාවේ දැන් අපි කියමුකෝ ඒකේ සම්යුතිය මොකක්ද ඊටේ? ඒක මම හිතන්නේ අර try කරන කාලෙම කඩාගත්තේ ගන්න නේද? අත්තකිලමතාණු යෝගය කියලා නේද? පැහැදිලිවම ඒවා කොහෙත්ම ශරීරයට දුක් දීමෙන් ඒවා දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. දුකයි ආර්ය නොවන පිරිසක් කරන එකක් ඒක අනත්ත සංහිතෝ. අර්ථය පිණිස පවතින්නේ නැහැ. ඒක නිසා මේ ධර්ම එහෙම එකක් නෙමෙයි. බුදු දහමේ සමස්ත කතාවෙම ආර්ය භාවයට පත් වෙන්නේ සමුදයත් අත්ගමයට අවබෝධ වීමෙන්. මුකේ සමුදය අත්ගමේද? මේ නුඹ දකින දැන් මට ගැමට මාව පේනවනේ. ගැමට මාව ඇහෙනවා. මේ සිද්ධාන්තය තුල තියෙනවා බුදු ඇසින් දුටු යම් සියුම් කරුණ වගේ. නුඹට ඇහෙනවා කියලානේ දැන් නුඹ කිව්වේ. නුඹ ඉන්නේ මායාවකට හසු වෙලා. නුඹට පේනවනේ මාව. නුඹ ඉන්නේ මායාවක. ඒකට හේතුව භාගතුන් වහන්සේ කියනවා ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු. මේ සවිඥානක උකය බාහිර නිමිති ගැනීමක් තියෙනවා. ඒක ධර්මතාවයක්. ඒ නිමිති ගැනීම නුඹට නතර කරන්න බෑ. මේ කය පවතිනකන් නුඹ මේ නිමිති ගන්න. මොන නිමිතිද? ඇසෙන් රූප, කනෙන් ශබ්ද ආදි වශයෙන් මේ ඉන්ද්‍රියන් හය නිමිති ගන්නවා. ඒ නිමිති ගන්න වෙලාවේ නුඹ තුල හට ගන්නවා අහංකාර, මමංකාර, මානනුසය. මගේ කියන හැඟීම මගේ ආත්මීය හැඟීම. ඒ ආත්මීය හැඟීම පවතින තාක්කල් නුඹට ජීවිතේදීවත් මේ සසරෙන් නිදහස් වෙන්න බෑ. ඒ ආත්මීය හැඟීම නුඹට ප්‍රකට කරන්නේ නුඹ ගාව තියෙන සක්කාය දෘෂ්ටිය. එහෙනම් භාගතුන් වහන්සේ දේශනා කරේ මාව නොබල ඉන්න නෙමෙයි. මාව නොඅසා ඉන්න නෙමෙයි. ඇසෙන් රූප දැකපන්. කනෙන් ශබ්ද අහපන්. එහි ඇති යථාර්ථය වන අනිත්‍ය සංකත පටිච්ච සමුප්පන්න ක්ෂය ධම්ම වය ධම්ම නිරෝධ ධම්ම ස්වභාවය දැකපන්. එදාට නුඹට තේරෙනවා මේ මට පෙනෙන මට ඇහෙන ලෝකයක් නෙවෙයි. අන්න මේ ධම් කරුණ අවබෝධ වුණොත් ඌට මුලින් අවබෝධ වෙනවා සක්කාය දෘෂ්ටිය යනු කුමක්ද කියලා. ඒක අවබෝධ කරන්න බෑ කියන බලයට කවදාකවත් මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ලබන මොහොතේ බුදු ඇසින් දුටු ඒ න්‍යාය ධර්මය අවබෝධ කොට නොගන්නා තාක්කල් සක්කාය දෘෂ්ටිය තුල ඉඳගෙන නුඹ මොනවා කරත් නුඹ ඉන්නේ අල්ලා ගැනීමක් සහිතයි. මොන අල්ලා ගැනීමද එතන තියෙන්නේ? මම කියන අල්ලා ගැනීම උපදිය නුඹ ගාව තියෙනවා. ඒගොල්ලෝ අද අපි පින් කරන ඔක්කොම ටික ඉන්නේ එතන. ඒකට භාගතුන් වහන්සේ කිව්වේ සම්මා දිට්ඨියක් ඒක ආශ්‍රව සහිතයි. පුණ්‍ය භාගා උපදීවේ පක්ඛා. මේ සම්මා දිට්ඨිය තුල සත්‍යයට සසරෙන් එතර වෙන්න බෑ. අල්ලා ගැනීම සහිතයි. තව සම්මා දිට්ඨියක් තියෙනවා.
ඒකට ආශ්‍රව රැස් වෙන්නේ අනාශ්‍රවා ලෝකෝත්තර මග්ගංගා කියලා. ඒ සම්මාදිට්ඨියට පත් වෙන්න බෑ මේ නුඹ ඇසට කනට දැන් මේ ඉන්ද්‍රියන් තුල නුඹ ලබන අත්දැකීමේ යථාර්ථය අවබෝධ නොකොට. ඒක නිසා බුදුදහම කිසිසේත්ම මල් පුදලා අර මොනවාද කංචුක ගැට ගහලා ඖෂධ පූජාව කරලා ඒ ඔක්කොම ව්‍යාපාර බවට පත් කරගෙන ඉවරයි. ඔය ඔක්කොම ව්‍යාපාර බිස්නස්මන්ලා මම ළඟින් ඇසුරු කරපු අය. මං වාහන අරන් දෙන්න ඒ වගේ වැඩවලට සල්ලි හැමදේම. ඔව්. ඒගොල්ලන්ගේ තියෙන හිජන් ඇජෙන්ඩාස් මම අවබෝධ කරගත්තා. ඔය channel ඔක්කොම කට්ටිය මං ගාව අදටත් තියෙනවා මගේ ගාවට ගෙනල්ලා උපුල් මහත්තයා අර මේ ප්‍රොපෝසල් එක අරන් channel එක අපි දාමු. මෙන්න channel එකෙන් හම්බ වෙන ආදායම. ඒ කියන්නේ forecast එක. හරිද? ඊට පස්සේ මට කොච්චර කාලෙකින්ද මේක රිකවර් වෙන්නේ? ඒගොල්ලෝ මාත් එක්ක ඩිස්කස් කරනවා. බිස්නස් එක කරන්න. මොන බිස්නස් එකද? දහම ආගම ප්‍රචාරය කරන්න. බුදුදහම දෙන්න නම් ජීවිතේ කැප කරත් කමක් නැහැ. සත්වයා සසරට බැඳීමට. අර සෑය අර නම දාන බක්කුල අර කුල මේ කුල ඔක්කොම දාගෙන ඔක්කොම කුල කවුල රිංගගෙන දැන් තව කෙනෙක් ඉන්නවා එයාගෙන් මල් පඳුරක් ගන්න පුළුවන් අනුරාධපුරේ සමම්පිච්ච මේන්ටේන් කරන අර අපි අර හරිත දැන් ඔය අපි ගන්න තේක ගන්න වගේ ඔයාලට ගත්තේ කි ගහ ඉන්වෙස්ට්මන්ට් මේ ඉන්වෙස්ට්මන්ට් වලට ඔයාලට රිටර්න් නැහැ රිටර්න් තමයි ඔයාලට හම්බ වෙන පින ගඩොලක් ඩොලර් 500යි වගේ මේ වගේම තමයි ඉතින් මේක තනිකර දැන් ව්‍යාපාරයක් කළානේ මම ඔය කැකිරාවේ සුදර්ශන හාමුදුරුවන්ගේ යම් කරුණු ගැටුම්කාරී තාත්තයන් තුල සමාජගත වෙලා තිබුණත් මම උන්වහන්සේට ගොඩක් කැමතියි කට ගෑවත් ඇත්ත කියනවා ඒ කියන්නේ එයාගේ අන්තර්මතයක් නෙමෙයි එයා ගන්නවා ඒකට සෝස් එකක්. ඒකට අපි තමයි දැනගන්න ඕන මම මේ සෝස් එක තුලින්ද ධර්ම දකින්න ඕන මේ සෝස් එක තුල සූත්‍ර තියෙනවා විනය තියෙනවා අභිධර්ම තියෙනවා අටුවා තියෙනවා ටීකා තියෙනවා ටිප්පටි තියෙනවා ගැටපද මොනවද තියෙනවද මම මොකෙන්ද මගේ මාර්ගයට අවශ්‍ය කරන කරුණ උකුටා ගන්න ඕන කියලා ඒක බුද්ධිමත් ශ්‍රාවකයා. හැබැයි උන්වහන්සේට කියන චෝදනාවක් තමයි ඔය අනිත් කට්ටිය මුඛාකාරී කෑල්ලක් හිර වුණොත් එහෙම උන්වහන්සේ පොතක් ඇදලා ගන්නවා කියලා. ඉතින් අපි කොච්චර කිව්වත් වැඩන්නේ උපුටනේ ගෙනාවට ඔව් මටත් සමාජයේ අර ડોක්ටරේට් එක තියෙන පුද්ගලයෝ ඉන්නවා. ඒ ડોක්ටරේට් වල තත්ත්වය මම දන්නවා. ඒ ડોක්ටරේට් අරන් තියෙන විදිය දියාර්නේ. දැන් ඔබ මට ડોක්ටර් උපුල් කියලා කියන්න තිබුණා ඔය මට ඇකුපංචර් කියලා තියෙනවා. මට කොළු පිටේ 1,80,000යි මගෙන් ඉල්ලුවේ. මට කොහොස ගන්න. සර්ගේ විසිටින් කාඩ් එකට ડોක්ටර් කියලා වැටෙනවනේ. මම වීපුද මම කටු දොස්තරද ඒතර මම දැන් ඒතර මගේ කොමියුනිකේෂන් බිස්නස් එක පැත්තක දාලා ඉතින් මම විසිල්ලකට අරන් තියන්නේ කටු දොස්තරනේ. දැන් එවැනි දොස්සරලා හිතනවා මේ ඉගෝ එකක් හදාගෙන තියෙනවා. දැන් ඔය කවුද ඔය වලස්මුලේ අබේ කියන හම්දුරනම අහලා තියෙනවනේ. මං අහලා තියෙනවා. පියෝ මැක්ස් කරපු අයට තමයිලු මේක වැඩියෙන්ම මේ ධර්ම අවබෝධ වෙන්නේ. මගේ ඉස්සරහනේ මේ කියන්නේ. ඒතකොට දැන් ඔය ඉස්සෙල්ලාම ධර්ම අවබෝධ කරගන්න ඉස්සෙල්ලා මොනවද කරන්න වෙන්නේ? මැත්ස් ඉගෙන ගන්න ඕනේ. පියෝ මැත්ස් ඉගෙන ගන්නවා. ශුද්ධ ගණිත ඉගෙන ගන්නවා. ශුද්ධ ගණිත ඉගෙන ගන්න ඕනේ. तो දැන් පටාචාරා අර මේ ඒතර අර කවුද යක්ෂයෝ ඒගොල්ලෝ පියෝ කරලා තමයි ඔය පියෝ කරලා තමයි ඔය එන්නේ. ඒක නිසා ඒගොල්ලන් ටක් ගාලා ගහනවා. එයි මේ පුද්ගලයෝ භෞතික ලෝකයක් සම්බන්ධ කරන්න හදනවා බුද්ධ ඥාණයෙන් දුටු ලෝකයට. ඒක නිසා අද අනිත්‍ය දුක්ඛ අනාත්මය මෙනෙහි කරන්නේ මුළු ලෝකෙම භාග්‍යවතුන් වහන්සේ සූත්‍රයෙන් පෙන්නපු අනිත්‍ය දුක්ඛ අනාත්මය නොවේ. ඒගොල්ලෝම හදාගත්තු ලෝකයක් තියෙනවා. දැන් ගැමුණු මෙතන ඉන්න ගැමුණු නෙමෙයි තව විනාඩි 10කින් ඉන්නේ. මේ ඇඟේ ඔයා දන්නේ නැතුණාට මේ සතර මහා භූත ධාතු හටගෙන උපාද තිති බංග කියන න්‍යාය ධර්මයට යටත් වෙනවා. ඒක නිසා ඔයාට ඒක තේරෙන්නේ නැහැ. ඔයාට ඒක බලන්න ඕන නම් ඔයා භාවනා කරන්න. ඔයාට පේනවා එතකොට මේක කලාප රූප කලාප
බින්දන විදිය. ඒත් දැන් අද අපි ගත්තොත් NASA එකට එහෙම ගියොත් කොතරම් ඉක්විප්මන්ට්ස් හදලා ඇද්ද මේ කලාප බින්දෙන හැටි නුඹට ලයිව් ඕනනම් 20 ස්ක්‍රීන් එකක දාලා පෙන්නන්න. නැද්ද? ඒත් දැන් NASA එකේ කට්ටිය රූපේ අනිත්‍ය දැකපු කට්ටිය වෙන්න ඕනනේ. නේද? NASA ආයතනයේ කට්ටිය ක්වොන්ටම් තාක්ෂණයේ පරතරටම ගිහිල්ලා රූපේ අනිත්‍ය දැකපු කෙනෙක්. ඒගොල්ලෝ තමයි ડોක්ටර්ස්ලා. તો දැන් ඒගොල්ලෝ සෝවන් වෙන්න ඕනනේ රූප. දැන් රූපයේ යමෙක් රූපේ අනිත්‍ය දැක්කොත් වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය අනිවාර්යයෙන්ම ඒවට පේනවා. එහෙනම් මේ මිහිට වැඩි ඉන්නේ වැඩියෙන්ම සෝවන් වෙච්ච කට්ටිය කොහෙද ඉන්නවන? මේගොල්ලෝ කියන හැටියට නම් ඔය කියන හැටියට රූපයේ සුද්දාෂ්ටක කලාප වලට කඩලා අනිත්‍ය දකින්න නම් ඒක බුදු විසින් දකින්න ඕන එකක්ද? බුදු විසින් දකින්න ඕන එකක්ද එහෙම එකක්? එහෙනම් සම්මා සම්බුදුරෙක් පහළ වෙන්න ඕනද? අද නාසයකට කැප්චර් කරගන්න පුළුවන් වෙච්ච ධම දකින්න. ඔව් නාසයකට යන්න පුළුවන් නෝන නේද? මේ ධමයට කළ තියෙන හානිය සුළුපටු නෙවෙයි. මේක දැන් ඔළුවෙන් හිටවලක් තියෙන්නේ ගැන. ඒක නිසා මිනිස්සු භෞතික ලෝකයක අනිත්‍යයක් හොයාගෙන නුඹ බලන්න ඔය Facebook page වල තියෙන හැම වෙලාවෙම පෙන්වන්නේ මෙන්න සොෆියා ලොරෙන්ගේ තරුණ පින්තූරේ මෙන්න අද ඒක තමයි රූපේ අනිත්‍ය. දැන් ඒක කියන්න සම්මා සම්බුදුරෙක් පහළ වෙන්න ඕනද? නෑ. එතකොට ඒක දුකයි කියලා? ඔව්. එතකොට අපි මුස්ලිම් අපි පල්ලියක් ගාවට ගිහිල්ලා අපි අංකෝ දෙන්නත් එක්ක එනේ මිනිසුන්ගේ උඹ මොකද රූපේ ගැන හිතන්නේ? අයියෝ අනිත්‍යයිනේ. ගිය සතියේනේ මගේ මේ අයියා මලානේ මල්ලියා මොනවද මොනවද කියනවා කියලා කියයි නේ? ඔව්. දැන් ඉවන්නක්ද මේ භාගතුන් වහන්සේ ලොවට හෙළිදරව් කරන රූපය අනිත්‍ය. මුළු සමස්තයම උඩියටුකුරු වෙලා අවසానයි. ගිහියෙක් විදිහට ඔබතුමා අවබෝධ කරගත්ත ඔය නිත්‍ය අනිත්‍ය ස්වභාවයන් දෙක මොකක්ද? මොකද ඕක දැන් අපට මම ඔය සුදස්සන හාමුදුරුවොත් එක්ක වැඩසටහන් වලත් කතා කරේ මේ දුකමනේ වහරන්නේ. පන්සල ඇතුලෙන් බණමඩුවෙත් කියන්නේ දුක. ඒ කියන්නේ කිසිම ප්‍රබෝධයකින් ප්‍රහර්ෂයකින් ප්‍රමුදිත වෙලා නෙමෙයි පන්සලකට ගිහිල්ලා එන්නේ. ඒ කියන්නේ දහම ගැන අපි දන්නවා කතෝලික පල්ලියකට ගිහිල්ලා ඉන්නේ හරි සන්තෝෂෙන් ඇවිල්ලා මේ මිනිසුන්ගේ සංස්කෘතියට අනුව හරි ඉරිදට පල්ලියේ ඉඳලා ඇවිල්ලා මස් කඩේට ගිහිල්ලා මස් ටිකක් අරගෙන බයිට් එකක් හදාගෙන ඩ්‍රින්ක් එකක් දාලා මම කියන්නේ ඒ සංස්කෘතික කාරණා කවුරුත් මේකට මේ රෙදි උස්සන් එන්න ඕනේ නෑ මෙහෙම නෙමෙයි කියලා. එහෙම ඒ සමහර කලාපවල ජීවත් වෙන මිනිස්සු ඒ විදිහට ඉන්නවා. මම කියන්නේ ඒ විනෝදේ පරම විනෝදේ ලබන්නේ ඕන් එතනින් නම් ඒක ඕන් ලබා ගත්තට කාටවත් ගැටලුවක් හානියක් නැත්තම් ඕන් ස්වයං උත්සාහ කරලා හම්බ කළා නම් ඒක ගන්න ඒක ගත්ත දෙයක්. ඒක නම් සන්තෝෂය ඒක එහෙම වෙච්ච දෙයක්. මම කියන්නේ පන්සල් ඉඳලා ඇවිල්ලා බොණ්ඩ කියන එක නෙමෙයි. නමුත් බොහෝ වෙලාවට අර ගිහියෝ විදිහට මේ ගිහි සමාජයටත් මේ අනිත්‍ය උගන්වන්න ගිහිල්ලා මේ අර මිනිස්සුන්ගේ මේ දියුණුව මන්දගාමී වෙලා වගේ හැඟීමක් තියෙනවා මට නම්. ඔබ සීසියක් හරි. මේ සමස්ත බුදු දහම දර්ශනය ආගමක් බවට පරිවර්තනය කරලා භාගතුන් වහන්සේගේ බුද්ධ වචන අරගෙන භාගතුන් වහන්සේගේ තියෙන සබ්බන් දුක්ඛම් කියලා වචනයක්. ඒකේ වචනේ ග්‍රහණය නම් සියල්ල දුකයි කියන එක. භාගතුන් වහන්සේ කිව්වේ මේ සම්මුතියේ නුඹ දකින නුඹට හම්බෙලා තියෙන කය නුඹට විඳවන්න දීපු කයක් නෙමෙයිනේ. පෙර කරන ලද කුසල කර්මයකට හෙබි කයක් නෙමෙයි. නුඹට හම්බෙලා තියෙන සුදු කර්ම වලට අදාළව නෙමෙයි දිව්‍ය ලෝක මනුස්ස වල ඉපදෙනවා කියන්නේ. එතකොට මේක සම්පූර්ණ දුක්ඛිත කන්නත් බෑ අර මන්දන උපුල්සන්න සන්නස් ගල නම් උනේමටම කිව්වා කන්නත් බෑ බොන්නත් බෑ අනිත් වැඩේ කරන්නත් බෑ ඊළඟ වචනේත් කිව්වා. ඔව් හරි. එතකොට ඒක නිසා මේ ධර්මයේ මිනිසු ඈත් වෙන්න පටන් ගත්තා. පල්ලියට යනවා. භාගතුන් වහන්සේ දේශනා කරේ එහෙම දුකක් නෙවෙයි. භාගතුන් වහන්සේ කිව්වේ දුක ප්‍රඥාවෙන් දැකිය යුත්තක්. මේ දුක මේ කායික දුක් කතන්දරයට අයිති වෙන එකක් නෙවෙයි. චතුරාර්ය සත්‍යයේ පළවෙනි දුක්ඛේ ඥානං කියලානේ මේක කියන්නේ. මේක දුක්ඛේ ඥානං කියලා කියන්නේ ඒකේ කියනවා ඉපදීම දුකයි කියන්නේ මේ ඉපදුන එක දුකයි නෙමෙයි. ඉපදීම දුක්ඛක් වන්නේ නුඹ ඉපදීම පිළිබඳ මන අවබෝධයක් නැති, ජාතිය පිළිබඳ මන අවබෝධයක් නැති නුඹ භව ප්‍රත්‍යයෙන් ජාතිය හටගන්නා බව නොදන්නා නිසා නුඹ ජාතියක පහළ වුණා. දැන් නුඹට ඒ දුක, ජාති දුක
ඥානයක් වෙන්නේ අර පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මය. එතකොට ජරාවට යෑම දුකක් වෙන්නේ ඇයි? නුඹ දැන් ජරාවට යනවනේ. ඔව්. නුඹට ගාව තියෙනවා නේද සක්කාය දිස්ත්‍රිය තුල අනේ මට දැන් ඇවිද ගන්න බෑ. මම දැන් මිය දෙන්න යන්නේ. මාව ජරාවටපත් වෙනවා කියන දුකනේ. නුඹලා දකින දුක. භාග්‍යවතුන් වහන්සේ දැක්කේ ඒ දුක නෙමෙයි. මාව ජරාවට ජාතියටපත් වීමට හේතු වූයේ මම ජාතියක් සකස් කර ගැනීමයි. මේ ජාතිය නැති තැන මට මේ ජරාවට පත්වීමක් මගේ සිදු වෙන්නේ නැහැ. හැබැයි මේ උපන් සත්වයා ජරාවට යෑම ස්වභාව ධර්මී ක්‍රියාවලියක්. මම මේක තුල ලෝකයක් සමග ගැටෙන්න දුක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ගැටුනොත් දුක්ුනොත් වෙන්නේ මම අර අකුසල කර්ම රැස් කරනවා මිසියෝ මාව බේරා ගනියෝ දොස්තරයෝ සල්ලි නయ్యකෝ මං හම්බ කරපු සල්ලි. එයි එහෙම දුකක් නෙමෙයි මේ. දුක පිළිබඳ ඥානයක්නේ. අවසානයේ ඒ දුක පිළිබඳ භාගතුන් වහන්සේ විග්‍රහ කරන අවසාන ඡේදයේ කවුරුත් කියවන්නේ නැහනේ. සමස්තයක් හැටියට ගත් කල සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන එක තමයි අපි අවබෝධ කරන්න ඕන. සත්වයා අවබෝධ කරන්න ඕන අර දුක් වල අර ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, සක්කු දුක්ඛ දුක්ඛ, සෝමනස්ස දුක, පියන්ගෙන් මෙන්න දුක් මේ සමස්ත දුකට හේතුව නුඹට ඒ කියන්නේ නුඹට දුකක් කියන දුක වේදනාවක් හටගන්නේ නුඹ පංච උපාදානස්කන්ධයන්ගේ යථාර්ථය නොදකින එවිට. ඒතකොට භාගතුන් වහන්සේගේ විසාකා මහ උපාසිකාව සෝවාන් කෙනෙක්නේ. එයා එම දුකින්දද? එයා කායික සැපයට ලොල් වෙච්ච නිසා එයා අවුරුදු 14 දී දරුවෝ කසාද බැඳලා ළමයි කී දෙනාද? කී දෙනාද යාට? අර ගානක් හිටියා මම 20 ගානක් හිටියා. රොබෝද? ඔව්. ඒ රොබෝද ඒ ළමයි? ඇහැනේ. එහෙනම් ඒ ළමයි කම්බෙන්න කරන කාර්ය විසාකා කරලා නැද්ද? ඔව්. සරකාණි. ඔව්. හොඳට ගැව්වා. හොඳට ගැව්වා. සැපෙන්ම හිටපු කෙනෙක්. එයාගේ සැපෙන් ඇයි? එයා සෝවාන් මාර්ගයට පැමිණියත් අර කියන සංඝ භාවයට පත් වුවත්, ගිහි ඕදාත සංඝ භාවයට පත් වුවත් එයාගේ කාමරාග පටිගය බින්දලා තිබුණේ නැහැ. එයාගේ ආශ්‍රව තුල තිබුණේ ගැහණු සතුටු කිරීම නෙමෙයි. එයාගේ ආශ්‍රවය තුල තිබුණේ ෆුල් ටයිම් ඩ්‍රින්කින්. ඒක නිසා එයා සිරෝසිස් හැදිලා මේ අදුනා කියලා කියන්නේ. ඊට පස්සේ මිගසාලා සූත්‍රයේ විග්‍රහ කරන මිගසාලාගේ මාමණ්ඩි එයා මිගසාලා ඇවිල්ලා මිගසාලා බුදුහාමුදුරන්ගෙන් අහනවා මගේ මාමණ්ඩියත් මිය ගියා මගේ තාත්තත් මිය ගියා මේ දෙන්න කොයිද ගියේ දෙන්න මේක තැනකටනේ ගියේ මිගසාලාට අප්සෙට් ඇයි එක්කෙනෙක් හොඳට ආතල් අරගෙන හිටපු කෙනෙක් එක්කෙනෙක් පන්සල් ගිය කෙනෙක් භාගතුන් වහන්සේගේ බණහාලා මාර්ගයට ආපු දෙන්නෙක් දෙන්න. එතකොට මිගසාල ආනන්ද හාමුදුරන්ට අර මිගසාලා කියනවා මාර වැඩක් නේ. අර මේ භාගතුන් වහන්සේ කිව්වනේ මගේ තාත්තයි මාමණ්ඩිය දෙන්නම එක තැනකට ගියා කියලා. එහෙම කොහොමද වෙන්නේ? භාගතුන් වහන්සේ බඩ සුද්ධ වෙන්න දෙන්නේ. ඒ උඩගු මෝඩ ගෑණි කොහොමද දන්නේ මිනිසුන්ව මනින්න? ඒ කියන්නේ නුඹට මේ විඳවන්න දීපු ජීවිතේ නුඹට විඳවන්න පුළුවන්. හැබැයි නුඹට ඒක පහදලා දුන්නා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හැටියට මෙන්න මේ මනා එළඹ සිටි සිහියෙන් නුඹ ජීවත් වෙයන්. ඒක නුඹට කන්න බොන්න එපා කියලා නෑ. ඔව්. නුඹට ඒවා දැන් නුඹ ඇයි මේ නුඹ ඇයි සම්මා වාචා නුඹගේ සම්මා වාචා කියන යහපත් වචන අයහපත් වචන උනේ ඇයි? ඇයි නුඹගේ යම් වෙලාවක නුඹට වචන අයහපත් වෙන්නේ ඇයි? කුණුහරුප කියන්නේ ඇයි? ඇයි? පක්කරි දේශයක් හටගත්තොත් නුඹට ඇයි නුඹට ද්වේෂයට ගන්න? පක්කරි ක්‍රියාවක් නිසා. ඇයි ක්‍රියාවට නුඹට ද්වේෂයට ගත්තේ? ඒ ක්‍රියාව මං කියලා මට වුණු දෙයක් කියලා ගත්තු නිසා නේද? ගත්තු නිසා. යම් දවසක නුඹට තේරුණොත් මේක මේ සම්මුතියේ ලෝකේ ස්වභාවයක්. මම මේ ක්‍රියාව තුළ ගැටුණොත් මේක මට අර පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය තුළ සංස්කරණය වුණා. දැන් අපි කිව්වකෝ දෙමළ මේ බජාබ් භාෂාවෙන් වැඩ බැනගෙන යනවා. ඔය hina වෙනවනේ. ඇයි? තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඇයි තේරුන්නේ නැත්තේ? භාෂාව පිළිබඳ මන ඥානය අවබෝධය නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සමස්ත ඉන්ද්‍රිය අධ්‍යක්ීමම නාම රූප ධර්ම දෙකක සංස්කරණයක්
පමණයි. ඒක පුද්ගලයාට සාපේක්ෂව ගොඩ නැගෙනවා මිස ගැම්නුට පැනනෙන නාම රූප නොවේ මට. අර පූසෙක් ඉන්නේ මේ. ඔව්. පූසට පැනෙන නාම රූප නෙමෙයි අපි කාටවත්. ඒ පුද්ගලයාගේ ආශ්‍රවයන් ධර්මයන් වලට සාපේක්ෂව තමයි මේ ලෝකය ගොඩ නැගෙන්නේ. ඒ ලෝකයේ ගොඩ නැගෙන එකේ හැම මොහොතකදීම තියෙන හටගෙන විරුද්ධ වී යන සිත් පරම්පරාවක ස්වභාවයක්. මේ සිත් පරම්පරාව පෙර නොතිබී හටගෙන ඉතුරු නැතිව නිරුද්ධ මේ මොහොතේ ඒකට කාල පරාසයක් දෙන්න බෑ. එතකොට ඒක නිසා ඒක මට ඕන කරන විදිහට පවත්ව ගන්නත් බෑ. අන්න නුඹට ප්‍රකට කරනවා අනිත්‍යයත් අනාත්මයත් යථාර්ථය. පංච උපාදානස්කන්ධයන්ගේ උදේවැය දකින නිසා. නුඹට පංච උපාදානස්කන්ධයන්ගේ උදේවැය දැක ගන්න පුළුවන් වෙන්නේ ඉද පච්චේතා න්‍යාය ධර්මය තුලින් මේ සංස්කරණය වෙන සකස් වෙන හඬ පෙනීම දිවට රස නායට ගඳ සුවඳ මේ විඥාන හයෙන් පිළිබිඹු කරා වූ ලෝකේ යථාර්ථය අවබෝධ වුණු දවසට නුඹට තේනවා මේ ලෝකය සබ්බ ලෝකය සබ්බ සංස්කරණ ලෝකය සබ්බ සංඛාරයෝ නිත්‍ය කොට ගන්න බෑ. නිත්‍ය කොට ගන්න සෑම මොහොතකදීම මම අර උපාදාන දුකට දුරු වෙනවා. අන්න මිනිස්සුන්ට තේරෙන්න ගන්නවා. මෙතන මට කියලා කරන්න කිසිම දෙයක් නැහැ. ඒකෙන් තේරෙන්නේ මේ සම්මුතිය මේ වීඩියෝ සෙට් කරන එක, හාමුදුරන්ට කෝල් කරලා ගෙනන එක, ඒක නැහැ කියනද? නෑ. ඒවා සම්මුතියට අයිති ක්‍රියාකාරකම්. සම්මුතිය ඇතුලේ තියෙන ඒවා. ඒවා සම්මුතිය. පරමාර්ථ ලෝකේ මේ සෑම ක්‍රියාකාරකමක්ම දැන් භාගතුන් වහන්සේ පහදලා දෙලුවානේ. කායේ කායානුපස්සීවා විහෙරති කියන කායගත සතිය ආනාපාන සති සූත්‍රයේ මේ සත්වයාට විවිධ ඉරියව් පවත්වන්න පුළුවන්. ඇවිදින්න පුළුවන්. බුද්ධි ගන්න පුළුවන්. වාඩි වෙන්න පුළුවන්. මේ කයේ ස්වභාවයක් ඒක. ඒක මේ මිනිස්යාට විතරක් නෙමෙයි. මේ ගෙදර ඉන්න පූස් පැටියටත් අයිති. ඒ කයේ ස්වභාවය. ඒ ස්වභාවයට ඒ කයට දෙන කය ඒ ක්‍රියාත්මක කිරීමට අරමුණ දෙන්නේ කවුද? විඥානය දෙනවා පණවිඩය දැන් මේක මේ විදිහට කරන්න කියලා. දැන් ඔබට මාව පේනවා මාව ඇහෙනවා නේද? දෙකම වෙනවද? ඔව් පේනවා ඇහෙනවා දෙකම වෙනවා. නෑනේ. දෙකම වෙන්නේ නෑ. මාව පේන වෙලාවට මාව ඇහෙන්නේ නෑ. නෑ. කොහොමද විඥාන දෙකක ක්‍රියාකාරීත්වය වේගේ ඔබට හිතා ගන්න පුළුවන්ද? අවබෝධයක් නෑ. ඒක තමයි බුදු ඇසින් දුටු අවබෝධය. ඒ අවබෝධයට පත් වෙන දාක්කල් යථාර්ථය නුඹට පේන්නේ මට උපුල් පේනවා මට උපුල් ඇහෙනවා. වතුර කෝප්පේ බොනකොට මට වාහනයක් කෙලවනකොට මේ මනසේ ක්‍රියාකාරකමේ තියෙන විශේෂ කොප්තමනද කියනවා නම් නුඹ වාහනේ ලෝනවා පාර බලාගෙන. ඊට පස්සේ හෝන් ගහනකොට නුඹ හිතනවා නුඹට පාර පේනවා කියලා. නුඹ හිතන්නේ පාර පේනවා කියලා. නෑ. හෝන් සද්දයට යොමු වෙන වෙලාවේදී පාර පේන්නේ නෑ. මේ සිත් පරම්පරාවේ යථාර්ථයේ භෞතික විද්‍යාඥයෙකුට ජීව විද්‍යාඥයෙකුට ක්වොන්ටම් විද්‍යාඥයෙකුට එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්න දෙවි බඹුන් මරුන් සහිත ලෝක සත්ව ප්‍රජාවේ කාට හරි තේරුම් ගන්න පුළුවන් වුණාද? බැහැ. බුදුවරයෙක්ට හැරෙන්න. බුදු ඇසින් දැක්කේ. ඒක බුද්ධ ඥාණයෙන් දැක්කේ. ඒක පහදලා දෙන්න විදියක් නැහැ. බුදුහාමුදුරුවෝ බුදු වෙලා තීන්දුව කරනවා. මේක මං කොහොමද මේ කාටද කියන්නේ? මම නිකන් වෙහෙසටපත් වෙනවා විතරයි. හැබැයි ඔය සාම්පති බ්‍රහ්මය ඇවිල්ලා කියනවා එහෙම කරන්න එපා. හැබැයි මේක අවබෝධ කරගන්න පුළුවන්. බැරි නෑ. මේක අවබෝධ කරගන්න නුඹට ප්‍රායෝගික වැඩපිළිවෙලක් පෙන්න ගන්න විදියක් නෑ. දැන් නුඹට විශ්වාස කරන්න බෑනේ මාව පේන්නේ නෑ කියලා මාව ඇහෙනකොට. මේ සිද්ධාන්ත දෙක තුල රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධ පහක් සකස් වුණා කියලා ඔබ කොහොමත් විශ්වාස කරන්නේ නෑ. දැන් නුඹ මොකද කරන්නේ? භාගතුන් වහන්සේ බුද්ධ ඥාණයෙන් දුටු ඉදප්පච්චේතාවය මේ සිද්ධාන්තයට බහ බලන්න සින්ක්‍රොනයිස් කරන්න. අන්න භාගතුන් වහන්සේ කියන මේ අවබෝධයට පැමිණීම අස්වලෝමයක් හතකට බලලා ඈත තියලා විදින්න යමකට දක්ෂණම් ඒ තරම්ම සියුම් මෙන්න මේ දැක්ම
අවබෝධයටපත් වීම. මේ අවබෝධයට පත් වෙන කෙනා තමයි අර කියන්නා වූ දර්ශනේන පහතබ්බා කියන කොටසෙන් මාර්ගයට පැමිණෙන්නේ. එයාගේ තමා යෝනිසෝ මනසිකාරය පිබිදුනා කියන්නේ. අයෝනිසෝ මනසිකාරය යනු මම කියන හැඟීමෙන් ලෝකය පරිහරණය කිරීමයි. ඒ පරිහරණය කරන කට්ටිය භාගතුන් වහන්සේ කියනවා දෘෂ්ටි කාන්තාරයකට ගොදුරු වෙනවා. කට්ටියක් හිතනවා දිගින් දිගටම සංසාරේ ගමන් කරන සත්වෙක් ඇත. සාස්වත දෘෂ්ටිය. තව කෙනෙක් හිතනවා එහෙම ගමන් කරන සත්වෙක් නැත. උච්ඡේද දෘෂ්ටිය. මේ දෘෂ්ටි කාන්තාරය නිසා සත්වයාට මේකෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අතරමං වෙලා. මෙන්න මේක අවබෝධ කරගන්න අපිට යම් කිසි විදියකට හැකියාවක් යම් දවසක ඇති වුණොත් අන්න භාගතුන් වහන්සේ කියනවා යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ සක්කාය දෘෂ්ටි බින්දින්නේ පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයේ තුල සංස්කරණය වෙන්නා වූ සකස් වෙන්නා වූ සබ්බය ලෝකය සියල්ල භාගතුන් වහන්සේ සබ්බ ලෝකේ කිව්වේ මොනකටද මේ ෆෑන් මේ ගෙවල් දොරවල් වලටද මොකද භාගතුන් වහන්සේ ලෝකේ කිව්වේ ඇස රූප කන ශබ්ද නාසය ගන්ධ සුවඳ දිව රස ශරීරයේ පහස මේ මනස කියන මේ සයවැදෑරුම් ආරම්මණය තමයි ලෝකේ. ඊට වැඩි ලෝකයක් නුඹට හම්බෙලා තියෙනවද? ඒ ලෝකේ තමයි භාගතුන් වහන්සේ කිව්වේ සංස්කාරය කිව්වේ එඩිටින් ප්‍රොසෙස් එකක් මේක. මේ ප්‍රොසෙස් එක පියවියට පේන්නේ නැහැ. බුද්ධ ඥාණයෙන්වත් උපමාවක් දෙන්න විදියකුත් නැහැ. හැබැයි මම න්‍යායක් දෙනවා පයිතගරස් ගියෝගේ න්‍යායක් නුඹට. ඒක ඇපිය කරපන් මේ සිදුවෙන සිද්ධාන්තය. අන්න පේනවා මේක මට පෙනිච්ච එකක්. මට පෙනුණා කියන එක මේක මේ පොත දැන් මේ මොකද්ද? ත්‍රිපිටක පොත් වහන්සේ. වැරදි. මේක ත්‍රිපිටක ඉලෙක්ට්‍රොනික ත්‍රිපිටකයක් මේක. එයි මන්ට ඉලෙක්ට්‍රොනික ත්‍රිපිටකයක් නුඹට පොත් ත්‍රිපිටක පොත් වහන්සේ උනේ ඇයි? පිටකවරේ බලන්න ගියා. නුඹ ඒ කොහෙද පිටකවර තිබුණේ? මට පේන්න තියෙන පිටකවරේ. හරි කොහෙද තිබිලාද මේ පිටකවරය ආවේ නුඹට? අතීත ආශ්‍රවේ නුඹ මේ වගේ එකක් දැකලා මේ හැඩතලයේ නුඹගේ මනසේ තැම්පත් කරලා තිබුණු නිසා නේද? මම මේක නිෂ්පාදනය කරපු නිසා මම දන්නවා මේක මේ වගේ එකක් දැක්ක හැටිය මේක තියෙන ටැබ් එකක් අඟල් 10. මගේ ආශ්‍රවේ තියෙන්නේ මගේ සංඥාව මොකද්ද මේකට දීපු ඉලෙක්ට්‍රොනික ත්‍රිපිටකයක්. නුඹගේ සංඥා පද්ධතිය තිබුණේ මට පොත් වහන්සේ. ඒතර පොත් වහන්සේ ඉලෙක්ට්‍රොනික ත්‍රිපිටකය කොයිද තිබුණේ දෙන්නගේ එක නෑ දෙන්නා මේවා ඇසුරු කරලා නුඹ තැන්පත් කරලා තිබුණු ආශ්‍රව මණ්ඩලය. ඒක තුල නුඹ මේකට පැනෙවුවා නාමයක් ත්‍රිපිටක පොත් වහන්සේ කියලා. මම දැම්මා තව එකක්. පූසා මේක දැක්කොත් පූසට විඥානයකින් නෙමෙයිද පූස පේන්නේ. පූසට විඥානයක් තියෙනවා. පූසට ත්‍රිපිටකෙත් නෙමෙයි. පූස බය වෙනවා මේ ගලක් ගත්තත් දන්නේ නැහැ කියලා ඌ දුවනවා වෙන පැත්තක. බඩ ගාගෙන යන දරුවෙක්. එයාට ත්‍රිපිටකේද? නෑ. කොයිද එයාට සංඥාවක්. එයාටත් පැනවීමක්. නුඹටත් පැනවීමක්. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ද්‍රව්‍ය වස්තු තිබුණා. ඒවා දේවල්. හැබැයි ඒවා යමක් දෙයක් බවට පරිවර්තනය කරගත්තේ නුඹගේ ආශ්‍රවයන් වලට සාපේක්ෂව මිස මේ බාහිරේ පොතක් තිබිලා නැහැ. වතුර මේ වතුර අපිට නේ වතුර. මෙතන එනවා ජපන් ජාතිකයෙක්. දෙමළ ජාතික. ඒ වතුරද? තන්නේ යාට. කොයිද තන්නේ තිබුණේ? එයා තන්නේ බවට ඒ යාපනයේ පොලිසිය ඇසුරු කළා එයා ඒකට නමක් දාගත්තා. ඒතර භාගතුන් ඒක දැන් විඳිනවනේ අපි. දැන් මේක දැක්කම නුඹට විඳීමක් හටගත්තේ නැද්ද? මොකද්ද විඳීම? අනාපයක් සුඛයි. කොයිද සුඛේ තිබුණේ? ඒකත් අර අතීතයේ අපේ මුස්ලිම් මිනිස්සෙක් අරන් එනවා. මේක දැක්කම සුඛ දෙයක් නෑ. එයාගේ දුකයි. මේක අපේ ධර්ම විනාශ කරන්නේ ඔය ත්‍රිපිටකේ තමයි කියලා ඌට හැංගෙන්නේ නැද්ද? ඔව් වෙන්න පුළුවන් ඒක. ඒතර ඌගේ කොහෙද තිබුණේ? ඒතර එයා ඌගේ දුක තිබුණේ කොහෙද? ඌගේ දුක තිබුණේ පොතේද? ඌ ඒක මේක ඇසුරු කරපු ආකාරය මේ ආශ්‍රවයන් තුලිනුයි මේ සංඥාව විඳීම හඳුනා ගැනීම ඒක තුල ගොඩ නැගෙන චේතනාව බිහි වෙන්නේ පුද්ගලයාට සාපේක්ෂව සාපේක්ෂව මේක ප්‍රඥප්තියක්
ඒතර ද්‍රව්‍ය වස්තු නැහැ කියලාද නුඹ කියන්නේ? නෑ, ප්‍රඥප්තිය තුලයි නුඹ ඇලෙන්නේ, ගැටෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ කැමැත්ත කාමය සංකල්පය. සංකල්පය කොහෙද තිබුණේ? අවිද්‍යාගතව මම දැක්කා කියලා ලෝකේ දැකපු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මයන්ගේ තැම්පතුව නෙමෙයිද නුඹට ඒකට අදාළ පරිසරයේ හම්බ වෙන වෙලාවට ගැමුණුට මතුවෙන්නේ. ඒතර ගැමුණුට අදාළව ලෝකයක් ගොඩනගෙනවා මිසක් ගැමුණුගේ ලෝකේද මගේ ලෝකේ? නැහැනේ. කොහෙද? පොදු දේවල් තියෙනවා. අපි දෙන්නම ජීප් එකක් දැකලා තියෙනවා. ඒ ජීප් එක දැක්කම අපි දෙන්නගම සංඥාව එකයි. ඒ වේදනාව එකද? ජීප් එක දැක්කම හට ගන්න විඳීම ගැමුණුගේයි මගේ එකද? නෑනේ, දෙකක්. නෑ. මම කල්පනා කරනවා මේක 6 සිලින්ඩර් වුණා නම් මරු. ගැමුණු කල්පනා කරනවා මගේ ලඩියට වැඩිය මේක තිබුණා නම් මරු. මට ඒකට දුකක්. ගැමුණුට ඒක කොහෙද මේ සැප දුක් තියෙන්නේ? ජීප් එකේද? පුද්ගලයාට සාපේක්ෂව. ඒක ස්ථිරයිද? ඒක ඒ මොහොතේම හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙලා ගිය තවත් සිතුවිල්ල විතරයි. පමණයි. නුඹ ඒ සිතුවිල්ලට විඳලා ඒක තුල නේද ඇලුනේ? අන්න නුඹ යනවා මංකොල කාලා හරි අර ආස්වාදේ විඳින්න. දැන් මේ ආස්වාදේ ආදීන මේ දුටු කෙනෙක් ඔය කියනා වූ බොරු කියන හොරකම් කරන කාමයේ වර්ධ වෙන පන්සිල් පද පහ කඩයිද? යථාර්ථය අවබෝධ වුණු කෙනෙක්. එතකොට එයා සිල් රකින්නේද සිල් රැකෙන්නේද? සිල් රකින්නේද රැකෙන්නේද? හොඳ ප්‍රශ්නයක්. සිල් රැකෙන්නේ නේ. ඒගොල්ලෝ රැකෙන්නව වැඩි වෙන්න ශාසනයේ තව බබලනවද නැද්ද? බබලනවා. රකින්න හිටියොත් ඒක ඇයි රකින්න හිටියොත් මේක විනාශ වෙන්නේ? රකින්නා සක්කාය දෘෂ්ටිය තුලනේ ඉන්නේ. ඒකනේ භාගතුන් වහන්සේ කියන්නේ ශික්ෂාපද බහුල වෙත්ම ආර්ය ශාසනයේ ඉවරයි කියලා. එහෙනම් දැන් නුඹ බොරු කියන, කේලම් කියන, ගෑනු පස්සේ යන, හොරකම් කරන ආස්වාදයේ ඇසේ ආස්වාදයේ පසුපස ගිය නිසා නේද නුඹ ඔය ඒ විවිධ අකුසල කර්මයන් වලට නිරත වුනේ? කනේ ආස්වාදයේ පසුපස ගිහිල්ලා නේද? එහි කනේ ආස්වාදයක් නැහැ. මේක මා තුල පනවාගත්තු ප්‍රඥප්තිය කියලා නුඹ දුටුවාන. නුඹ දැන් ඒ ආස්වාදයේ ආදීනේ දුටු කෙනෙක්නේ. ආස්වාදයේ ආදීනේ දකින්න නුඹට උදව් කරේ. හටගෙන නිරුද්ධ වී යන පංච උපාදානස්කන්ධය යථාර්ථය. සමුදයත් අත්ගමයට අවබෝධ කරගත්තා වූ ආර්ය ශාවකයා ආස්වාදයේ ආදීනවේ දැක නිස්සරණ අභ්‍යාසය වන ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කරනවා කියලා කියන්නේ. ඉතින් මේක කියන්න ප ဋ ාණ ප්‍රකරණය, අභිධර්ම ප්‍රකරණය, සූවිසි මොකද්ද අපේ මම දන්නෙත් නෑ, මම කියවලත් නෑ, මම අදාළත් නෑ මට. මේ නුඹට තේරෙනවද? ඔළුව විකාර වෙනවා ඊට පස්සේ. හරි. ඒක නිසා භාගතුන් වහන්සේගේ මේ උතුම් ධහම අවබෝධ කරගන්න සූත්‍ර 15ක් 20ක් හොඳටම ප්‍රමාණවත්. ඒ සූත්‍ර 15න් 20න්ම ඉස්මතු වෙන්නේ ලෝක සමුදයේ යථාර්ථය. ලෝක සමුදය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ඉන්ද්‍රියන්, සයවැදෑරුම් ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයේ යථාර්ථය අවබෝධ කරගන්න බෑ. නුඹට මල් පූජා කරලා, කංචුක ගැට ගහලා, භාවනා කරලා, රැයල වෙනකන් කවිය අහලා, ඔළුව උඩ මොනවාද වට්ටියක් වගේ මේ ළඟදී තව හාමුදුරු නමක් මොනවාද ඔළුව උඩ වට්ටියක් ගැට ගහලා, වට්ටිය උඩ මොනවාද බෝතල් වගේක් තියලා, ඒවට පොල් තෙල් පුරවලා මෙහෙම ඇවිදිනවා මේ සර්කස් කාර්ය යනවා. කස්සප බුදුන් පුදනවලු. කස්සප බුදුන් පුදනවා. ඒ වගේ මේ විකෘති මේකද බුදුදහම. ඉතින් මන් දන්නේ මම ඔබට මේ මාව හරියන්නේ නැතුව යුරුමට. නමුත් යථාර්ථය මේකයි. ස්තුතියි ඔබතුමාට. මේ මොකද මේ ඇත්තටම ඔය ගිහියෝ බණ කියන එක කාලයක් ඕක නිකන් ජෝක් එකක් වෙලා තිබ්බා. හැබැයි ජෝක් එකක් වෙලා තිබ්බේ මේ රූපాయని නාලිකා වලින් කරපු යම් යාටයිම් ෆිල් කරන්න කරපු වැඩත් එක්ක. හැබැයි මේ උපුල් ප්‍රනාන්දු මහත්තයා මේ කියන දේවල් එක්ක මම හිතන්නේ අපේ මේ පොඩ්කාස්ට් එක බලන අයට මේ වෙන මේ අවබෝධගාමීත්වයකට පත් වෙන්න පුළුවන්කම හම්බෙයි. මොකද ප්‍රායෝගික ජීවිතේ තමන්ගේ ගිහි ජීවිතේ ලබන්න පුළුවන්, ගන්න පුළුවන් උපරිම තැනට ගිහිල්ලා ප්‍රායෝගිකව ඒක පෙන්නලා තමයි. එතෙන්ද ගිහිල්ලා කලකිරිලා ඒවා කඩා වැටලා මේ කතා කරන එකක් නෙමෙයි. ඒ සියල්ල තරණය කරලා ඉවර වෙලා, ඒවා සියල්ල අතික්‍රමණය කරලා ඉවර වෙලා තමයි
මේ ධර්මයේ පිළිබඳ හොයන්න සහ මෙහෙම ධර්මකාරණා කතා බහ කරන්න ඒ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන් උන්වහන්සේලා ඇසුරේ මේ ධර්මය හොයාගෙන ගිහිල්ලා තුමූම පසක් කරගත්ත තැනකට පැමිණෙන්න හැකියාව ලැබිලා තියෙන. ඒක නිසාම තමයි මම මෙතුමාට ආරාධනා කරෙත් වෙන්න අපි පොඩ්ඩක් කතා කරමු. මොකද මේ මම කතා බහ කරන දේවල් මම හිතන්නේ අපේ මේ ප්‍රේක්ෂකයන්ට අර්ථවත් වෙයි. අර්ථවත් වීම හරහාම රසවත් වෙයි. සමහර විට රසවත් වීම හරහා අර්ථවත් වෙයි. ඔය මේ සමීකරණයේ දෙපැත්ත මාරු වුණත් උඩයට මාරු වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබට ඒක ප්‍රයෝජනවත් වෙයි කියන තැන ඉඳලා අපිට මේක කතා කරගන්න පුළුවන් වුණාට. ස්තුතියි අපි තවත් දවසක හම්බ වෙමු අනිවාර්යයෙන්. හොඳයි ගැමුණු. මොකද මේ ගැමුණුලා මේ කරන කාර්ය යථාර්ථය අවබෝධ කර දෙන්න සම්මුතියේ වැළලී යන මේ බටිච්ච සමුප්පාද නගරය ඉස්මතු කිරීම තමයි ඒකට උදව් කිරීම තුළ නුඹට යම් විදියකට මේ සාකච්ඡාව තුළ දැන් නුඹ යමක් අද රෑ හිතන්න පෙළඹෙනවා. ඒක තමයි කියන්නේ සම්මර්ෂණය කියලා. ඒක තමයි සමතය. ඒ සම්මර්ෂණය තුළ නුඹ යම් තැනකට ගෙනෙයි. ස්තුතියි ඔබතුමාට.